තනියෙන් තද ගැම්මක් අල්ලලා කොහොම හරි මැච් එක ගහලා දෙන යාළුවෙක් ඔයාලටත් ඉන්නවද? ඒ වගේ යාළුවෙක් ඉන්නවා කියන්නේ ඉතින් බෝය එක අපේ තමයි. ටීම් එකේ 3 දෙනෙක් නොක් වෙලා ඉඳියා ඩයල් එක තනියෙන් ගැම්මක් අල්ලනවා කියන්නේ හැබැයි ඇත්ත කියන්න ඕන. මගේ යාළුවා බොටා තමයි. ඒ වුණාට මැච් එකේ තීරණාත්මක අවස්ථාවල මිනිහගේ ඇඟේ ඥානමය වෙනසක් වෙනවා. ඥානමය වෙනසක් වෙලා ප්‍රෝ සීන් එකක් ඇවිල්ලා ආයේ ඉතින් වටේටම නෙරනවා. සූපර්. ඉතින් ගයිස් ඔයාලගේ ටීම් එකේ තනියෙන් තද ගැම්මක් අල්ලලා මැච් එක ගොඩ දාලා දෙන යාළුවව මෙන්ෂන් කළා. ඒ නමට ඉස්සරහින් ටයිප් කරන්න big salute brother කියලා. එහෙම නැත්නම් උපහාරයක්. තනියෙන් තද ගැම්මක් අල්ලලා කොහොම හරි මැච් එක ගහලා දෙන යාළුවෙක් ඔයාලටත් ඉන්නවද? ඒ වගේ යාළුවෙක් ඉන්නවා කියන්නේ ඉතින් බෝය එක අපේ තමයි. ටීම් එකේ 3 දෙනෙක් නොක් වෙලා ඉඳියා ඩයල් එක තනියෙන් ගැම්මක් අල්ලනවා කියන්නේ හැබැයි ඇත්ත කියන්න ඕන. මගේ යාළුවා බොටා තමයි. ඒ වුණාට මැච් එකේ තීරණාත්මක අවස්ථාවල මිනිහගේ ඇඟේ ඥානමය වෙනසක් වෙනවා. ඥානමය වෙනසක් වෙලා ප්‍රෝ සීන් එකක් ඇවිල්ලා ආයේ ඉතින් වටේටම නෙරනවා. සූපර්. ඉතින් ගයිස් ඔයාලගේ ටීම් එකේ තනියෙන් තද ගැම්මක් අල්ලලා මැච් එක ගොඩ දාලා දෙන යාළුවව මෙන්ෂන් කළා. ඒ නමට ඉස්සරහින් ටයිප් කරන්න big salute brother කියලා. එහෙම නැත්නම් උපහාරයක්